අද ගෙනාව වීඩියෝ එක මෙන්න මේ ලයිට් එක ගැන. මේක රෝසා බස් වලට එහෙම හයි කරන ලයිට් එකක්. ජපාන් ලයිට් අකුරු බෝඩ් එකකම දන්නවා ගොඩක් අය. මුලින්ම කියන්න මේ බෝඩ් එක නැහැ මම ගාව ගන්න. මං ගාව තියෙන්නේ මේකට දාගෙන සර්කිට් එක ගැන තමයි විස්තරයක් කියන්නේ මේ. මේ ලයිට් එක ඉන්නේ 24 වලින් වැඩ කරන්න තමයි එන්නේ. බස් වලට ඒ කියන්නේ රෝසා බස් වලට වගේ තමයි මේක එන්නේ. ඔරිජිනල් ජපාන් ලයිට් එකක් බෝඩ් එක. මේ බෝඩ් එක කස්ටමර්ට ඕන වුණා වෑන් එකකට හයි කරන්න. ඒ කියන්නේ 12 volts තියෙන වෑන් එකකට. එතකොට ප්‍රශ්නයක් වුණේ තනි බැටරියෙන් දුන්නම මේකේ අකුරු වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ අකුරු බොහොම චුට්ටයි පත්තු වෙන්නේ. 12 volts වලට වැඩ කරන්නේ නැහැ. අන්න එතකොට මේකේ තියෙනවා මේ අකුරු වර්ග තුනක්. SOS කියන එකක් තියෙනවා. එතකොට මෙන්න මේක නම් මම දන්නේ නැහැ ජපාන් අකුරු වගේ. මෙන්න මේ විදිහට අකුරු වගේකුත් තියෙනවා මුල් එකයි. එතකොට වර්ග තුනකින් වයර් තුනක් වෙනවා. අපි බලමු දැන් මේක කස්ටමර් කිව්ව විදිහටම බැටරියට සම්බන්ධ කරලා බලමු කොහොමද මේක වැඩ කරන්නේ. කොන්න බැටරිය මගේ 12 volts බැටරිය. බැටරි වෝල්ටේජ් එක පෙන්නනවා මෙතනින්. අපි දැන් දීලා බලමු මේ කොහොමද මේක පත්තු වෙනවද කොහොමද විස්තරය වෙන්නේ කියලා. කළු වයර් එක එකට සම්බන්ධ කරගන්නවා. රතු වයර් එක ඔන්න මන් දුන්නා. ඔන්න අකුරු පේන්නේ නැහැ. දැන් ඔයාලට පේනවා ඇති නිකන් තිත් දෙක තුනක් විතරයි පත්තු වෙනවා. LED 3-4ක් වගේ තමයි පත්තු වෙන්නේ. ලයින් තුනම වැඩ කරන්නේ නැහැ. ලයින් තුනම පත්තු වෙන්නේ නැහැ බෝඩ් එකේ. 24ම එන්න ඕනේ මේකට වැඩ කරන්න. අන්න ඒකද පිළිමක් ගෙනාවා. ඔන්න බැටරිය වාහනේ බැටරියෙන් තමයි පත්තු කරන්නේ මේක දැන්ට ත්‍රිවිල් එකේ. ඒකට මම පිළිමක් ගෙනාවා. ඔන්න මේසේ ඉන්නේ සර්කිට් එක හදලා ඉවරනවා සර්කිට් එක. ඒක සම්බන්ධ කරලා ලයිට් එකෙන් එන වයර් හතරට සම්බන්ධ කරලා එතකොට එර්ත් එකයි ලයින් තුනයි. වයර් හතරක් එනවා. වයර් හතරට සම්බන්ධ කරලා තියෙනවා මෙන්න මේ විදිහට. අපි එතකොට බලමු මේක සම්බන්ධ කරලා ත්‍රිවිල් එකේ බැටරියට පත්තු වෙනවද කියලා. දැන් මම ත්‍රිවිල් එක ගාවට ගෙනාව ලයිට් එක දැන් ඔන්න සම්බන්ධ කරලා දිනවා. ඔයාලට පේනවා වෝල්ටේජ් එක 12 ගානක් පෙන්නනවා මගේ බැටරි වෝල්ටේජ් එක. අන්න දැන් 12 වලින් මේක වැඩ කරනවා. මේ වගේ බෝඩ් එකක් කාගේ හරි ළඟ තියෙනවා නම් ඒක 12 වලින් පත්තු කරගන්න අවශ්‍යතාවයක් තියෙන කෙනෙක් ඉන්නවා නම් විතරක් මෙසේජ් එකක් දාන්න. බෝඩ් එක ගැන අහලා දාන්න එපා. බෝඩ් මං ගාව නැහැ. ගන්න තැනක් මම දන්නෙත් නැහැ හරියටම. ටිකක් ලොකු ඉල්ලුමක් තියෙනවා මේ බෝඩ් වලට. මම කීපයක් මේකේ හැදුවා. මේකේ විශේෂත්වය උනේ කස්ටමර් ඕනේ කිව්වා මේ ලයින් තුනම වැඩ කරන්න ඕනේ කිව්වා වයර් හතරේ. ඒතකොට ඒක තමයි විශේෂත්වයක් උනේ. නැත්තම්